අපිට මේ දවස්වල ස්ප්‍රින්ට් බ්‍රේක් එක. ඉතින් අපි හිතුවා මේ නිමාඩුවේ දවස් 3කට කැම්පින් යන්න. ඇත්තටම මේක කැම්පින් කිව්වට මං හිතන්නේ මේක කැම්පින් හොටෙල් එකක්. ගිහිල්ලා බලමුකෝ කොහොමද කියලා. අපිට සතියකට විතර පස්සේ තමයි මේ ගානට හම්බ පෑයෙන්නේ. මොකද මේ පහුගිය ටිකේ කෝල් වේව් එකක් ඇවිල්ලා ඒ සතියෙම පුදුම සීතලකින් හිටියේ. දැන් මේ අවුව ටිකක් ඇඟට සනීපයක් දැනෙන්නේ. අපේ පෙට්‍රෝ එකේ බහලා ඉන්නේ යන් මේ වෙලේ ඉන්නේ. මෙතන ඉඳලා ටැක්සි එකකින් තමයි අපි කැම්පින් සයිට් එකට යන්න ඕනේ. ඉතින් අපි මේ ටැක්සි එක එනකන් ඉන්න ගමන් Hello, අපි දැන් කැම්පින් සයිට් එකට ඇවිල්ලා තියෙන්නේ. Hello. 会讲中国话吗？不会。不会是吧？你是过来住宿的吗？嗯，好，这边过来吧。身份证，帮他说身份证，证件。那个 ID。චෙකින් ප්‍රොසෙස් එක ඉවර වෙලා අපි මේ අපේ ටෙන්ට් එක තියෙන තැනට යන ගමන්. Okay, thank you. 你不帮他提啊？我来吧，我来，没事，我来，我来。不要提我。就是如果你这个水不够，可以跟我们说，那个矿泉水我们可以免费给你们续。好，谢谢。没事。还有就是里面的，如果你，我带你进看一遍，就比如说那个，可以。我们这个谢谢。用一次性的。 මේක කැම්පින් සයිට් එකක්. ඇත්තටම මේකේ තියෙන ටෙන්ට්ස් ඔක්කොම පර්මනන්ට් ෆික්ස් කරපුවා. ඕගොල්ලන්ට පේනවා ඇතිනේ අපිත් කැම්පින් කියලා ආවට මේක ඇත්තටම ග්ලැම්පින්. සාමාන්‍යයෙන් 3 star hotel එකක තියෙන ඔක්කොම වගේ facilities මේකෙත් තියෙනවා. අපේ ටෙන්ට් එකේ මෙසනින් එකක් තියෙනවා. ඒක අපේ බබා ගෙලු. Hello. මේ තමා මගේ රූම් එක. මට ටිකක් අමාරු වුණා එන්න. හැබැයි මං ආවා. 你们喜欢吗？我们能ආසයි. ප්‍රවේශමෙන් බහින්න දෝනේ. මේ ඉන්නේ අපේ බට්ලර් ගර්ල්. එයා අපේ ආෆ්ටර්නූන් ටී එක අරන් එන ගමන්. 要那种滑的吗？对，你们是椰子鸡。 අපේ ආෆ්ටර්නූන් ටී එක ඇවිල්ලා තියෙන්නේ.
මේ තමයි අපේ ටෙන්ට් එකේ පැඩ්ලොක් එක. මේක මෙහෙම ෆික්ස් කරලා ලොක් කරන්න තියෙන්නේ. සැරෙන්න බෑ. මේක අන්ලොක් කරන්න කොම්බිනේෂන් එක සෙට් කරලා ප්‍රෙස් කරන්නයි තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් මේක වටේ ඇවිදින්න යන්නේ. Yun See Camping You sheep camping. Yun See Camping Sheep camping. අද මෙහෙට තව ගොඩක් අය ග්ලැම්පින් වලට ඇවිල්ලා තියෙනවා. කට්ටියම මෙතන ආර්චරි, මිනි ගෝල්ෆ්, ෆ්‍රිස්බී වගේ ගේම්ස් ගොඩක් ප්ලේ කර කර තමයි ඉන්නේ. මෙතන සෙල්ලම් කර කර හිටපු මෙයාලා අපිටත් ඉන්වයිට් කරා එයාලත් එක්ක ෆ්‍රිස්බී ප්ලේ කරන්න එන්න කියලා. කට්ටියම අපිත් එක්ක මාර විදියට ෆිට වුණා. හොඳ ෆන් එකක් ගත්තා. ඒ වගේම තමයි මෙතන ලංකාවට ආපු කීප දෙනෙකුත් හිටියා. එයාලා අපේ රටේ සී ෆුඩ් ගැන, බීච් එක ගැන ගොඩාක් හොඳට කතා කරා. මෙයාලගේ කම්පැනි එකේ ලේඅවුට් එකක් විදිහට තමයි ග්ලැම්පින් ඇවිල්ලා තිබුණේ. දෝනිට මට දෙන්නටම ෆ්‍රිස්බී වල තියෙන ටෙක්නික්ස් කිහිපයක්ම ඒගොල්ලෝ කියලා දුන්නා. හවස 7ට බොන්ෆයර් එක පටන් ගත්තා. පොඩියට ෆයර්වර්ක්ස් වගේකුත් තියෙනවා. 我们篝火文化的时间是我们那个烟花燃放的时间是30分钟。 බොන්ෆයර් සර්කල් එකේ අපි කට්ටියම ගේම්ස් ප්ලේ කරා, ඩාන්ස් කරා. 明白吗？一起左左右右。 ඔය කියන දේවල් මට නම් කිසි දෙයක් තේරුනේ නැහැ. දෝනි තමයි ඉතින් මටත් උදව් කරේ මේ දේවල් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ප්ලේ කරන්න. 对，然后听我口令啊，先往左边，准备，开始走，左左左，右右右，左左，右右右，谁最棒谁最棒。 කැම්පින් නයිට් එකේදී මූවි එකකුත් අපිට පෙන්නුවා. හැබැයි මූවි එක ප්ලේ වෙන අතරතුරේදී අපි ටෙන්ට් එකට ආවා ඩිනර් එක ගන්න. අපි රික්වෙස්ට් කරේ නැති වුණත් එයාලා බබාට වෙනම ඩිනර් එක ප්‍රිපෙයාර් කරලා තිබුණා. අපි ඩිනර් එකට ඕඩර් කරේ චිකන් හොට් පොට් එකක්. ග්ලැම්පින් වලදී ඉතින් අපිම අපේ කෑමක හදා ගන්න ඕනේනේ. ඉතින් අපේ බට්ලර් අපිට චිකන් හොට් පොට් එක හදන විදිය ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන විදිය තමයි මේ. අපේ දෝනියෙන්ද ඉතින් ප්‍රශ්න වෙලාවක් ඇහුව මොනවා ඇහුවද කියලා තේරුන්නේ නැහැ. හැබැයි සමරි එක අපිට කිව්වා මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා.
然后我们就是 මේ ගර්ල් මේ 这个相当于 පෑන් එකට මුලින්ම එකතු කරේ පොල් කෑලි සහ මේ පොල් වතුර 然后这个 ෆ්‍රීස් 倒进 කරපු 去之后 දේවල් ඊට පස්සේ වතුර ඇඩ් කරා මේ ඒක ලික්විඩ් එක වැඩි කරගන්න. එයා කියපු විදිහට මේක හොඳට බොයිල් වෙනකොට තමයි මුලින්ම මස් ටික එකතු කරලා පස්සේ එළවලු ටික එකතු කරන්න කියලා කිව්වේ. 盖上，然后把这个火打开，听到叮的声音就可以了。这滚了之后，咱们就可以下鸡肉跟这些食物了。这个是鸡肉吗？这个后面都有字，嫩滑牛肉片。对，对，反正这个烧滚之后就可以下鸡肉了。好了，那就是在哪边我们可以吃？就是烧滚之后咱们就可以吃了。啊，好好好。对，你要不要跟妈妈说一下？你看着不多，是被上面的写的是不是？我翻译一下，我翻译一下啊。这姐姐跟妈妈翻译一下。 දෝනි මට දෙන්නකෝ චිකන් එක ඉස්සෙල්ලා. ඔව්. අපි මේ බලන් ඉන්නේ මේක බොයිල් වෙනකන්. ඇයි මේ ටික දාන්න ඕනේනේ? පරිස්සමෙන් කරන්න. දැන් හරිනේ. රස්නේ හිඳේ. හරි. අපි දැන් අපේ කැම ටික බෙදාගෙන තියෙන්නේ. පේපර් බෝල්ස් වලට සුප් එක දාගත්තට පස්සේ මම මේ ඩ්‍රෙසින් එක හදන ගමන් මේක නම් ඇත්තටම මොකක් හරි ඉඟුරු වගේ සැර జాතියක් හර්බ් එකක් මම ඒකට කියන නම දන්නේ නැහැ. ඒක දෝනිට නම් දෙන්න බෑ. කොහොමද මේ රෙඩ් චිලි එක එකත් එයාට කන්න බෑ. ලයිම් සාමාන්‍ය හොට් පොට් එක රස කරගන්න ලයිම් පාවිච්චි කරනවා. chopstick දෙක තියෙනවා paper serviette එක toothpick එක spoon එකක් තියෙනවා ටෙස්ට් කරලා බලමු රසයි 别挑很好吃。 අද උදේ යෝග ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ඒගොල්ලෝ ඊයේ රෑම අපිට කිව්වා ඒකට එකතු වෙන්න කියලා. හැබැයි අපි ටිකක් දාලනකන් නිදාගත්ත නිසා අපිට ඒකට එකතු වෙන්න බැරි වුණා. 站起来，好，站起来啊，谢谢。客气。 Thank you. I'm getting so Chinese. බ්‍රෙක්ෆාස්ට් එක ආවා. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්නයි හදන්නේ. මේක fully Chinese breakfast එක. අයියා. මම කැමති ඒවා නම් තියෙන ඩම්ප්ලින් එක. මං කැමති මේ දෙකට. මේ පොරේජ් එක සාමාන්‍ය චයිනීස් අය උදේට අනිවාර්යෙන්ම ගන්න එකක්. මේගොල්ලෝ හෙල්දි මේ බ්‍රෙක්ෆාස්ට් එකක කොටසක් විදිහට තමයි මේ පොරේජ් එක දකින්නේ. මේක ප්ලේන් පොරේජ් එක මේකට එන චට්නි එකක් හොඳයි. ඒක චට්නිමත් නෙවෙයි. හැබැයි මේක දාලා බිව්වහම රසයි මේක. මේක මිල්ක් එක. හැබැයි මේක හොට් නෑනේ. සෑහෙන්නගේ මැද්දීලා මම බතල ගෙඩිය සුද්ධ කරගන්න. ඔයා ඒක වීඩියෝ කරන්න එපානේ. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉර වෙලා ඊයේ යන්න බැරි වුණානේ මේක වටේම. අපි මේක වටේ පොඩි රවුමක් යන ගම.
මේ පේන මොඩියුලර් යුනිට්ස් ඇතුළේ තමයි එක එක ඇක්ටිවිටිස් තියෙන්නේ. හැබැයි වීකෙන්ඩ්ස් වල තමයි මේවා ඕපන් කරනවා කියන්නේ. අර ඇතින් පේන්නේ පෙට් පාක් එකක්. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මෙතන අපට ඇනිමල් ෆීඩින් කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි මේ මුවා මේ එළියට ඇවිල්ලා හරියට සෙල්ලම් කරා. මම හිතන්නේ අපේ දෝණියකට බය වුණා. ඉතින් එයා කිව්වා යාට මේ සතුන්ට ෆීඩ් කරන්න ඕනේ නෑ කියලා. අපි මෙට්‍රෝ එකට යන ටැක්සි එක දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ මේ මැප් එකේ ටැක්සි එක එනවා. මේ අපේ ටැක්සි එක. අපි ගිහින් එන්න යාළුවනේ. අලුත් වීඩියෝ එකකින් වෙනත් දවසක හම්බ වෙමු.